පැත්තේ ඉන්නේ නිල්සරෙන්ගා අපේ දැන් ඊයේ පාරේ අපේ කල්‍යාණ ප්‍රදීපේ පොසු සස්පෙල විභාගයේ ඉදිරිපත් වුණු නිල්සර පුතණුව. මේ නම් ඉතින් ඉතිහාසය අමතක නොවන චරිතයක්. සිද්ධි උත්පල අද තබ්ලාවේ ඉස්සරහට වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ ඉතිහාසයේ නොමැකෙන චරිතයක්. ඔලෙවල් විභාගයට ඇඩ්මිෂන් එක අරගෙන ගිහිල්ලා ඊට පස්සේ විභාගයටයි කියලා නේද? ඒකයි කියලා. අද ඇවිල්ලා අඬනවා. මම මොකද පුතේ? ඇඩ්මිෂන් එක මියෝ කාලා ඒ කාලේ නියෝගේ ඔන්ලයින් එක මට නම් ගියාන්නේ අම්මට දාන්න. ඔව් අතකට පස්සේ ආවා. කාගේ මොකක්ද පුඩි කරලා අම්මා ගිහිල්ලා. ඒ වගේ හරි ඉතිහාසයක් තිබුණේ අද අති දක්ෂ අම්ලාවාදනේ හදවතින් කල්යාණ මිත්‍රයෝ මේ අපේ ඉරිවිලි ශිෂ්‍යනායක මණ්ඩලය නියෝජනය කරන චේනරු පුතණුවන් ඒ වගේ මෙහා පැත්තේ රංගසර් කියන්නේ මේස් වලට ඇවිල්ලා ඉන්නවා හිතවතෙක් නිරෝෂන් මහත්තයා. එහා පැත්තේ තියෙන අපේ ආදිශිෂ්‍ය. ඔව් සරත් එක්කම හිටපු මේ කුමාරයෙක් පුතණුවන්. කවි පුතා. ඉතින් මේ ආයතනයෙන් ගොඩනැගිච්ච හරිද මේ වැඩේ පිළිබඳව අතිශය සතුටක් තියෙන්නේ නිරාමස සතුටක් මට ඕන වෙන්නේ මේ ලෝකෙට වෙන්නන්න නෙවෙයි දරුවෝ ලෝකෙට අරගෙන හොඳට මතක තියාගන්න අපේ බලාපොරොත්තුව ලෝකෙට වෙන්න වැඩ කරන්න නෙවෙයි දරුවෝට ලෝකෙට අරගෙන ඒ බලාපොරොත්තුව පෙරදරි කරගෙන මෙදත් අද ඒකත් අපි වැඩ කරනවා මගේ ජීවිතේ මට ලොකු හයියක් තියෙන කල්යාණ මිත්‍ර සම්බන්ධය. මගේ ජීවිතයේ අත්විඳ බොහෝ චරිත සිරිවර්ධන මහත්මයා ප්‍රසාද් දිසානායක මහත්මයා වගේනේ. එතකොට මේ අපේ ප්‍රධානාචාර්යතුමා ඩී.කේ. සෝපාන මහත්මයා අසලින් තත්ත්වේ. එතකොට ආචාර්ය මණ්ඩලයේ ඉන්න දෙමෝපියෝ මේ බොහෝ පිරිසක් දරුවෝ කල්යාණ මිත්‍ර හැටියට ඉඳලා අද දක්වාම උදව් කරනවා. බොහෝ වැඩම කරන්නේ ඒ කල්යාණ මිත්‍ර සම්පර්කයේ තුල. හිතවත්කම ලෙන්ගතුකම තුළ අසර ගණනාවක් අපි සුවිශාල වැඩ කරනවා. එතකොට මේ ආර්ය භාරයන්හිදී මගේ හැම දවසම බලාපොරොත්තු තමයි හැමෝටම මම කියන්නේ මේ දරුවන්ගේ ජීවිත අපි ආලෝකමත් කරනවා. දරුවන්ගේ ජීවිත වර්ණවත් කරනවා. ඒ සඳහා දෙන්න පුළුවන් හැම අයියක් මම දෙනවා. මොකද මට ඉන්න දරුවෝ තමයි මේ දරුවෝ. මම පාසලේ පුරුදු එතකොට මේ සංගීතංශයේ මේ ඇහෙන මේ දකින්න මේ සියල්ල මේ සම්දව ආයේ මේ කරන මේ සියල්ලම විදෙන්නේ රංගසට කිව්වා මේ සියල්ල සම්පූර්ණ කරන්න. තාම පිට වල බබල් ටිකක් නේද රංගස. හොඳ සවුන්ඩ්ස් ටිකක් වැඩි එක ගන්න. මේ බබල් ටිකක් හදාගන්න උදව් කරන කවුරු හරි ඉන්නවනම් ඔයාලා දෙන්න කියන්න හාමුදුරන් ගිහින් උදව්වක් කරන්න. හේතුව මේවා තුලින් මේ දරුවෝ තමයි ජීවිත ආලෝකමත් කරගන්නේ. වැඩි කල යන කලින් ශබ්දාගාරයක හදනවා. මේ ගීත හැකියාව තියෙන දරුවන්ට තමන්ගේ ගීතයක් කටිගත කරගන්න ශබ්දාගාරයක හදනවා. ඒ විතරක් නෙවෙයි දරුවන්ට නිවේදන හැකියාවක් විවිධ හැකියාවක් තියෙන නිසා ඒ දරුවන්ට ස්ටුඩියෝ එකක් හදලා දෙන්න වෙනම අදහසක් තියෙනවා. පෙරදරි කරගෙන වැඩ කරනවා. ඉතින් ඒ හැම දෙයක් තුළින්ම අපි සතුටු වෙන්නේ දරුවන්ගේ ජීවිත වලට. මට අපේ දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සියලු දෙනාම නම් කියන්නේ නැහැ. කල්යාණ මිත්‍රත්වයේ මට ලොකු උදව්වක් කරනවා. ශක්තියක් වෙනවා. ඒක විශේෂයෙන් අපි කරන්න ඕනේ. ඒ සම්පත මට නැත්තම් මේ වැඩ කරන්න බෑ. පිරිවෙනේ මේ ගුරුවරු රංගසර් කියලා කියන්නේ අතිශය සංවේදී කාරණාවක් එක්ක මේ දවස් ටිකේ ගෙවන්නේ අම්මා අසනීපෙන් තාත්තා අසනීපෙන් ප්‍රශ්න ගොඩක් මේ හැම එකටම සමානසම මෙතෙන්ට නමේ එනවා කිව්වට සර්ට එන්න බෑ මගට එනකොට පිරිවෙනට ඇවිල්ලා වාහන නතරකට කෝල් කරනවා අන්න ඇදෙන් වැටුණා දෙතුණා මේ ප්‍රශ්න
ආපහු සොයන්න. හැබැයි කිසි කෙනෙකුට ඒක හැංගෙන්න ඉන්න නොදී ඒවා අපි සමහරවිට දෙමව්පියෝ කෑගහන බයිලා ඒ පරක්කු වෙන්නේ කියලා. වෙලාව ගන්න කියලා. හැබැයි සංවේදී කාරණා. මේ හැම එකක්ම ඉවසගෙන මේ සියලු දේ සූදානම් කළේ. මේ හැම එකටම ලොකු ශක්තියක් නම් මල්ලේදී ටික මේ දෙලගොඩ මල්ලේදී සම්දර්ශන. ඉතින් මේ මහත්මයා අපිට ලොකු ශක්තියක්. බොහෝ අය මේකට එකතු වුණා. සහයෝගය දක්වුවා. විවිධාකාරී දායකයෝ. ඒ හැම දෙනාම කෘතවේදීව සිහිපත් කරමින් හැමෝටම පිළිදෙනවා. කුංචි ඉලිමත් කරනවා. අද මේ සැරේට අපි ආල ගොඩක් අඩු කළා. අද සතහන රාගෝල කලින් මොකද මේ දවසක් සූදානම් කරන්න ඉඳාගෙන හිටියා. නමුත් ඒකට මේ මහසුමක් නැතුණා. ඒ නිසා මේ කාලය අඩු කරමු කියලා අපි තීරණය කළා. යන්න කලින් මට ප්ලාස්ටික් කුඩු ටික පරිස්සම් නැතුව මේ අයිලි ගොඩ ගහලා දෙන්න. යකඩ කුඩු ටික අර ස්කෝල් එකේ පිළිවෙලකට කියලා දෙන්න. ඊළඟට මේ ඉස්සරහා තියෙන විශේෂ කුඩු ටික මම පුස්තකාලේ දාගෙන උදව් කරලා යන්න අපි ලබන අවුරුද්දේ විශේෂ තවත් එකතු කිරීමක් එක්ක ඔසුන්